Hello traders 2026 ගොඩ යන්න මම ගත්තු සුපිරිම coins පාක් තියෙනවා. ඉතින් ඔයා මේ coins පහ buy කරලා තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා අපේ WhatsApp group එකට අදම join වෙන්න. ඉතින් ඔයාට analyze බැරි වෙන්න පුළුවන්, trading කරලා loss වෙලා ඉන්න පුළුවන්. trading වලට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ WhatsApp group එකට අදම join වෙලා ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාට Discord එකට එන්න පුළුවන්. Discord එකට ඇවිල්ලා ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු මාකට් ඇනලයිස් බැරි නම් SMC theory එක advanced theory එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු අනිවාර්යෙන්ම විසඳ ගන්න පුළුවන්. ඉතින් උදේ 10 ඉඳලා රෑ 10 වෙනකන් අපි Discord live වෙනවා. ඉතින් ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු අනිවාර්යෙන්ම විසඳ ගන්න පුළුවන්. හරි guys, මම දැනටමත් buy කරලා තියෙන coins පාක් ගැන තමයි ඔයාලට කියන්න යන්නේ. ඉතින් ඔයා මේ coins පාක් buy කරලා නැත්නම් අදම buy කරන්න. ඉතින් අපි අන්තිමට කතා කරමු ඔයාගේ wallet balance එකට නෝ කොහොමද මේ coin buy කරන්නේ සහ spot trading කරන්න දන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම WhatsApp එකට message එකක් දාන්න. ඉතින් ඔයා තවමත් පරක්කු නැහැ මෙන්න මේ spot trading වල මෙන්න මේ coins buy කරන්න. හරි, මම පළවෙනි coin එක විතර තෝරන් දෙන්නේ BNB coin එක. ඉතින් මේ තියෙන්නේ මම කලින් අවස්ථාවක ගත්තු entry එකක්. ඉතින් මේ spot trading වලදී අපි long term තමයි hold කරන්නේ. මාසයක් වෙන්න පුළුවන්, දෙකක් තුනක් වෙන්න පුළුවන්. long term hold කරලා තමයි big profit එකකට යන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාවේදීත් මම දැන් වන විටත් මෙන්න මේ අවස්ථාවේදීත් මෙන්න මේ entry එක අරන් තියෙන්නේ spot trading පැත්තෙන්. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ BNB කියන coin එක buy කරන්න. ඉතින් අපිට අපේ wallet එකට ගැලපෙන විදිහට අපේ wallet එක අවදානම් නොකර තමයි අපි මෙතනදී entry එකක් ගන්න. ඉතින් ඔයාගේ wallet balance එකේ තියෙන මුළු මුදලෙන්ම මෙන්න මේ entries ගන්න එපා කොයිම වෙලාවකත්. ඉතින් wallet balance එකට අනුව plan එකට අනුව වැඩ කරන්න. ඉතින් මගේ පළවෙනි entry එක තමයි මෙන්න මෙතන. මගේ පළවෙනි entry එක තමයි මෙන්න මේ level එක. දෙවෙනි entry එක තමයි මෙන්න මේ level එක. ඉතින් හිතන්න market එක දිගින් දිගට මේ වගේ bearish වුණොත් මට පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී තව අලුත් entry එකකට යන්න ladder කරලා average price එක පහළට අරන් යන්න. ඉතින් ඒ වගේ තමයි මම මෙතන මෙන්න මේ zones mark කරන් තියෙන. ඉතින් market එක දිගින් දිගටම bearish වෙලා මෙන්න මේ level එකට આવොත් මගේ ළඟ තියෙන wallet එකෙන් මම තවත් අලුත් entry එකක් ගන්න. ඉතින් එන්නේද තමයි මෙන්න මේ spot trading වලදී වෙන්නේ. ඉතින් spot trading වලදී market එක දිගින් දිගටම bearish වුණා කියලා අපිට ගැටලුවක් එන්නේ නැහැ. risk එක ගොඩක් අඩුයි. ඉතින් අවදානම කළමනාකරණය කරගන්න එක ඔයාගේ වැඩක්. ඉතින් ඔයාගේ wallet balance එකට අනුව ඔයා trading plan එකක් අනිවාර්යෙන්ම හදාගෙන තමයි ඔයා මේ trading කරන්න ඕනේ. ඉතින් අපි දෙවෙනි coin එක විදියට ගත්තොත් මෙන්න මේ Ethereum coin එක. ඉතින් Ethereum coin එකේ කලින් ගත්තු entry එකක් තමයි මේක. ඉතින් big profit එකකට යන්න පුළුවන් වුණා. මොකද BTC all time high එකක් ඇදුවා. all time high එකේදී ගත්තු entry එකක් තමයි මේක. ඉතින් අපි කලින් update එකක් දුන්නා මෙන්න මේ level එකෙන් spot buy කරන්න කියලා. ඉතින් spot buy කරපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඉතින් 166ක වගේ level එකකට market එක up වෙලා තිබ්බා. මෙන්න මේ හොඳ support level එකක් වුණා. මෙන්න මෙතනින් තමයි අපි entry කරගත්තේ. ඒ වගේම තමයි මම දැනටත් මෙන්න මෙතනින් Ethereum එක buy කරලා තියෙන්නේ. ඉතින් 2776 කියන level එකේ මම දැනටමත් spot trading පැත්තෙන් buy කරලා තින්නේ. ඒ වගේම තමයි market එක නැවත පහළට આવොත් මගේ second entry එක මෙන්න මෙතන තියෙනවා. second entry එක මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම තමයි market එක තව පහළට આવොත් අපේ මෙන්න මේ support zone එකට තමයි market එක එන්නේ. කලින් support එකක් වුණ විදියට මෙන්න මේ zone එකට තමයි නැවත market එකට එන්නේ. ඉතින් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ spot trading වලට වා trade කරනවා නම්. ඉතින් අපි තුන්වෙනි coin එක විදියට ගත්තොත් XRP coin එක අනාගතයේදී ඉදිරියට හොඳ movement එකක් දෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් XRP එකට අනුව අපි 4 hour chart එකට switch වුණොත් මෙන්න මේ වගේ තමයි 4 hour chart එකේ තියෙන trend එක. ඉතින් spot trading වලදී අපි coin එකක් buy කරද්දී අපි ළඟ තියෙන මුළු wallet එකම දාලා buy කරන්න. ඉතින් ඔයා ළඟ ඩොලර් 100ක් තියෙනවා නම් ඔයා මුලින්ම ඩොලර් 10ක් buy කරන්න. ඒ වගේ තමයි මෙන්න මේ plan එකට අනුව තමයි අපි වැඩ කරන්න ඕනේ. එතකොට කිසිම risk එකක් නැහැ. ඉතින් මෙන්න මේ XRP කියන coin එක තමයි අපේ තුන්වෙනි coin එක. ඉතින් මේ තියෙන්නේ මම TP තියලා තියෙන විදිහ. ඉතින් මේ TP all TP hit වෙන්න පුළුවන්. ඉතින් BTC ඉස්සරහට අලුත් all time high එකක් හැදුවොත් අනිවාර්යෙන්ම මේ market එක මේ විදිහට up වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි හතරවෙනි coin එක විදිහට ගත්තොත් දැනට තියෙන project එක අනුව මෙන්න මේ හතරවෙනියට තියෙන RENDER කියන coin එක AI තාක්ෂණෙත් එක්ක දැන් තියෙන තාක්ෂණෙත් එක්ක ඉස්සරහට AI තාක්ෂණය ගොඩක් දියුණු වෙනවා. ඉතින් ඒ තාක්ෂණෙත් එක්ක තමයි මෙන්න මේ coin එක
බයි වෙන්න. ඉතින් හිතනවා ගොඩක් දුරට මෙන්න මේ කොයින් එක ඉස්සරහට අනාගතයේදී ලොකු මූවමන්ට් එකක් දෙයි කියලා. ඉතින් හතරවෙනි කොයින් එක විතර මම මෙන්න මේ කොයින් එක තෝරන් තියෙනවා. ඉතින් දැනටමත් මෙන්න මේ කොයින් එක මම බයි කරලා තියෙන්නේ මෙන්න මේ සපෝටිව් ලෙවල් එකේදී. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ අවස්ථාවේදී ඔයාට මෙන්න මේ කොයින්ස් බයි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එන්ට්‍රි එකක් කරන් තින්නේ මම මගේ සෙකන්ඩ් එන්ට්‍රිය තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. මගේ තර්ඩ් එන්ට්‍රිය තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි ස්පොට් ට්‍රේඩින් වලදී තමන්ගේ තියෙන මුළු වොලට් බැලන්ස් එකෙන්ම එකපාර කොයින්ස් මිලදී ගන්න. ඉතින් ඒක ඇත්තටම කරන්න එපා. තමන් ප්ලෑන් එකක් හදාන් ඔයාට ප්ලෑන් එකට ගැලපෙන විදිහට මෙන්න මේ ට්‍රේඩින් කරන් යන්න. එතකොට පුළුවන් ඔයාට ට්‍රේඩින් කියන මෙන්න මේ ගමනේ ඉදිරියටම යන්න. ඉතින් අපි අන්තිම කොයින් එක පස්වෙනි කොයින් එක විදිහට අරන් තින්නේ සුයි කොයින් එක. SUI කියන කොයින් එක තමයි මම පස්වෙනි කොයින් එක විදිහට බයි කරලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ 1.7132 කියන ලෙවල් එකෙන් තමයි මෙන්න මේ කොයින් එක බයි කරලා තින්නේ. ඉතින් මාකට් එක දැන් bearish පැත්තක තියෙන. ඉතින් කිසිම රිස්ක් එකක් නැහැ. මොකද ස්පොට් ට්‍රේඩින් පැත්තෙන් තමයි මම මේ කොයින් එක බයි කරලා තින්නේ. ඉතින් මගේ සෙකන්ඩ් එන්ට්‍රි එක තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. සෙකන්ඩ් එන්ට්‍රි එක තියෙන්නේ මෙන්න මේ අවස්ථාවට මාකට් එක આવොත් මම අලුත් එන්ට්‍රි එකක් ගන්නවා. සෙකන්ඩ් එන්ට්‍රි එකක් කරන් මගේ ඇවරේජ් ප්‍රයිස් එක පහළට ගෙනවා. ඒ කියන්නේ එන්ට්‍රි ප්‍රයිස් එක පහළට අරන් යනවා. එතකොට මාකට් එක මෙන්න මේ විදිහට පහළට ඇවිල්ලා මම මෙන්න මේ අවස්ථාවේදී සෙකන්ඩ් එන්ට්‍රි එකක් ගන්නවා. එතකොට මගේ එන්ට්‍රි ප්‍රයිස් එක මෙන්න මේ විදිහට පහළට එනවා. පහළට ආවට පස්සේ මාකට් එක නැවත අප් වෙද්දී මට හම්බෙන ප්‍රොෆිට් එක වැඩි බිග් ප්‍රොෆිට් එකකට යෑමට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයා මෙන්න මේ අවස්ථාවේදී ඉතින් අපි අන්තිමට කතා කරනවා මෙන්න මේ වොලට් බැලන්ස් එකට අනුව කොහොමද ඔයා ට්‍රේඩ් කරන්න කියලා. හිතන්න ඔයා ළඟ ඩොලර් 100ක් තියෙනවා කියලා. ඔයා ළඟ තියෙන ඩොලර් 100න් ඔයා මෙතනදී එන්ට්‍රි එකක් ගත්තා නම් ඔයා මෙන්න මේ ලෙවල් එකේදී එන්ට්‍රි එකක් ගත්තා නම් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඔයා ළඟ තියෙන ඩොලර් 100යි ඩොලර් 100ෙන්ම මෙතනදී එන්ට්‍රි එකක් ගන්නෙ නැහැ. ඉතින් ඔයාගේ වොලට් බැලන්ස් එකට අනුව මෙන්න මේ ලෙවල් එකේදී ඩොලර්ස් 10ක් දාලා මෙතනදී බයි කරනවා. මෙන්න මේ ලෙවල් එකේදී ඩොලර්ස් 10කින් බයි කරනවා. හිතන්න මාකට් එක මේ විදිහට දිගින් දිගටම මාකට් එකේ bearish වුණොත් ඩොලර්ස් 10ක් දාලා මෙන්න මේ විදිහට මාකට් එක දිගින් දිගටම bearish වෙනවා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ සෙකන්ඩ් එන්ට්‍රි එක හැටියට මෙන්න මෙතනදී තව ඩොලර්ස් 10කින් මෙන්න මේ කොයින් එක බයි කරන්න. ඉතින් සරලවම ස්පොට් ට්‍රේඩින් වලදී අපි කරන්නේ මේ දේ. ඉතින් මාකට් එක නැවත පහළට ආවොත් ඔයාට පුළුවන් මෙන්න මේ සෝන් එකේ නැවත ඩොලර්ස් 10ක් දාලා ඔයාට මෙන්න මේ කොයින් එක බයි කරන්න. එතකොට තමයි අපි රිස්ක් ඇන්ඩ් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකකට වැඩ කරනවා කියන්නේ මෙන්න මේ දේ මත. ඉතින් මේ වගේ දෙයක් කරොත් ඔයාට ෆියුචර් ට්‍රේඩින් වලදී පවා ඔයාගේ තියෙන වොලට් බැලන්ස් එකෙන් ඔයාට දරන්න පුළුවන් කැපිටල් එකක් ඔයාට දාන්න කියන්නේ මෙන්න මේ හේතු නිසා. ඒ වගේම තමයි මෙතනදී මාකට් එක මේ විදිහට bearish වෙලා ඔයා මාකට් එකේ මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවට ආවම තව ඩොලර්ස් 10ක් දාලා බයි කරනවා. එතකොට මාකට් එක දිගින් දිගටම bearish වෙලා මෙන්න මේ සපෝටිව් ලෙවල් එකේදී මාකට් එක අප් වුණොත් ඔයාට හම්බෙන ප්‍රොෆිට් එක වැඩි. බිග් ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් වෙනවා. ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරත් ඔයාට බිග් ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. මොකද ඔයා මෙන්න මෙතනදී තමයි එන්ට්‍රි කරන් තියෙන්නේ. මෙතනින් එන්ට්‍රි කරන් මාකට් එක පහළට එද්දී ඔයා මෙන්න මෙතනදී තව කොයින්ස් තව ඩොලර්ස් 10කින් කොයින් බයි කරලා තියෙනවා. එතකොට ඩොලර්ස් 20යි ඩොලර්ස් 20කින් තමයි ඔයා දැනට මෙතන බයි කරලා තියෙන්නේ. මාකට් එක නැවත පහළට එනවා. පහළට එද්දී ඔයා ආයෙත් මෙතනදී ඩොලර්ස් 10ක් දාලා මෙන්න මේක බයි කරනවා. බයි කරාට පස්සේ ඔයාගේ මුළු කැපිටල් එකෙන් ඩොලර්ස් 30ක් තමයි බයි වෙලා තියෙන්නේ. තව ඩොලර්ස් 70ක් තියෙනවා ඔයාට රිස්ක් එක මැනේජ් කරගන්න. එතකොට මෙන්න මේ ස්පොට් ට්‍රේඩින් වලදී මෙන්න මේ ලෙවල් එකට මෙන්න මේ සපෝටිව් ලෙවල් එකට ආවොත් මාකට් එක මේ විදිහට අප් වෙනවා. අප් වෙද්දී ඔයාගේ ඇවරේජ් ප්‍රයිස් එක ඔයාගේ මෙතන තිබ්බ එන්ට්‍රි එක මෙන්න මේ ලෙවල් එකේ තිබ්බ එන්ට්‍රි එක ඔයා මෙන්න මේ අවස්ථාවේදී බයි කරද්දී ඔයාගේ එන්ට්‍රි ප්‍රයිස් එක පහළට එනවා. පහළට එන්න මෙතනින් මාකට් එක අප් වෙද්දී ඔයාට හම්බෙන ප්‍රොෆිට් එක වැඩි. හරි මෙන්න මේ කොයින්ස් පහ තමයි මම දැනටමත් ස්පොට් ට්‍රේඩින් පැත්තෙන් බයි කරලා තින්නේ. ඉතින් මේ කොයින්ස් පහ අතරින් ඔයත් එක කොයින් එකක් හරි බයි කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපි කතා කරන්නේ SMC ඇඩ්වාන්ස් තියරි එක ගැන. ඔයා ඇනලයිස් කරගන්න කෙනෙක් නම් දැනටමත් මාකට් එකේ ට්‍රේඩ් කරලා ලොස් වෙලා ඉන්න කෙනෙක් නම් අපේ WhatsApp group එකට join වෙන්න. ඒ වගේම තමයි ඇනලයිස් ඉගෙන ගන්න කෙනෙක්ට අනිවාර්යෙන්ම YouTube channel එකේ තියෙන playlist එක බලලා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න පුළුවන් basic market structures, advanced market structures සහ high probability order block එකක් හඳුනා ගන්න විදිය ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් basic entry system එකක් ගන්න විදිය ගැනත් කතා කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම බලලා ඉගෙන ගන්න. අපි දැන් මේ වෙනකොට කතා කරන් යන්නේ higher time frame analyze කරන. ඉතින් ඔයාට ඇනලයිස් බැරි නම් අනිවාර්යෙන්ම ඒ ඇනලයිස් බලලා ඒ වීඩියෝස් ටික බලලා ඉගෙන ගන්න. ඉතින් නොදන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම channel එකට join වෙලා අපෙන් අහගන්න පුළුවන්. ඉතින්
තවත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න, share කරන්න.